ශ්‍රී ලංකා විදුලි බල සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා පාර්ලිමේන්තුව වෙත යොමු කරනු ලැබුවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වුණු පෙත්සම් 7ක් විභාගයට ලක් කරනු ලැබුවා. එම අවසානයේදී ශ්‍රී ලංකා විදුලි බල සංශෝධිත පනත් කෙටුම්පතෙහි සඳහන් වගන්ති 21ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවාදයට ලක්කොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලැබුවා. ප්‍රධාන වශයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු තිබුණු ප්‍රධාන කාරණා 4ක් තිබෙනවා. අපි බලශක්ති අමාත්‍යාංශය විදිහටත් රජයේ විදිහටත් පාර්ලිමේන්තුව තුළ සංශෝධනයට ලක්කොට සම්මත කර ගැනීමට අදාළව. එම ප්‍රධාන කාරණා 4 වන්නේ අමාත්‍යවරයාගේ උපදේශනය සඳහා පත් කරන කමිටුවේ සමාජිකයන් දූෂණ විරෝධී පනත් කෙටුම්පත ප්‍රකාරව කටයුතු කළ යුතු බව. දෙවෙනි කාරණය තමයි ජලවිදුලි බලාගාර අයිතිය තිබෙන සමාගම 100% රජයේ සතුව තිබිය යුතුයි කියන කාරණය. තුන්වෙනි කාරණය තමයි ඔබ සෑම දෙනා දන්නවා මේ ප්‍රතිවගත කරන ක්‍රියාවලිය කොටස් දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි කොටසේදී ජනනය සහ බෙදා හැරීම් සඳහා ඇතිවෙන සමාගම් තවදුරටත් අනුසමාගම් ලෙස දෙවැනි අදියරේදී ප්‍රතිවගත කිරීමට ලක් වෙනවා. එහිදී ජනන සහ බෙදා හැරීම් සමාගම් වල සේව කරන සේවකයන් අනුසමාගම් වෙත යොමු කිරීමේදීත් එම සේවකයන් වත්මන් ලංකා විදුලි බල මණ්ඩලය තුළ ලැබෙන වරප්‍රසාද කොන්දේසි ඒ ආකාරයෙන්ම පවත්වා ගත යුතු බවටත් නිර්දේශ කරනු ලැබුවා. හතරවෙනි කාරණය තමයි සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල නඩත්තු කිරීම සඳහා ඇතිවෙන පස්වෙනි සමාගම සතුව එහි සිටින අධ්‍යක්ෂණක මණ්ඩලයේ සමාජිකයන් 9 දෙනාගෙන් 4 දෙනෙක් දැනටත් විදුලි බල මණ්ඩලයේ වැඩ කරන එසේම විශ්‍රාම ගොස් සිටින සේවකයන් අතරින් 4 දෙනෙකුත් පත් කිරීමට නිර්දේශ කරනු ලැබුවා. එම ප්‍රධාන කාරණා 4 තමයි සංශෝධනයකට ලක් නොවෙනවා නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක සහ ජනමත විචාරණයකින් අනුමත කරගත යුතුව තිබෙන්නේ. නැතුව අපි බලශක්ති අමාත්‍යාංශයේ විදිහට යොමු කර තිබෙන ප්‍රධාන කාරණා 21 සඳහන් ප්‍රතිපත්තිමය කාරණා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකා නැහැ.